යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න අපි හැමෝම එදිනෙදා ජීවිතයේදී දන් දෙන්නේ සිල් රකින්නේ අසරණයෙකුට උදව් කරන්නේ අනාගතයේදී හොඳ විපාකයක් සුගතියක් බලාපොරොත්තු වෙන්නේ නේද? හැබැයි සසරේ තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරපු අලෝභ, ආදේශ, අමෝහ ගුණ වලින් පිරුණු රහතන් වහන්සේලාත් පින් රැස් කරනවා. එතකොට උන්වහන්සේලාට ඒ වයින් අලුත් පින් රැස් වෙන්නේ නැද්ද? ඒ වගේම අපි අද කරන පින් අපේ ඊළඟ ආත්මය, ඒ කියන්නේ අපේ අනාගත උපත තීරණය කරන්නේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ සහේතුක කාමාවචර විපාක සිත් 8 සහ සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8 ගැනයි. වීඩියෝව අවසාන වෙනකම් එකතු වෙලා ඉන්න. මොකද අවසානයේ ඔයාට පිළිතුරු දෙන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පසුගිය පාඩමෙන් අපි කාමාවචර කුසල් සිත් 8 ගැන ඉගෙන ගත්තා මතකයි නේද? අන්න ඒ කුසල් සිත් වලට එකගව වේදනා, ඥාන සංස්කාර කියන ભેදයන්ගෙන්ම සහේතුක කාමාවචර විපාක සිත් 8කුත් හැදෙනවා. ඒ සිත් 8 මෙන්න මේවයි. 1. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංස්කාරික සිත. 2. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික සිත. 3. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. 4. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. 5. උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංස්කාරික සිත. 6. උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික සිත. 7. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. 8. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. මෙන්න මෙතනදී ඊටාම වැදගත් රහසක් තියෙනවා. අපි කරන කාමාවචර කුසල් වලින් ලැබෙන්නේ මේ සහේතුක විපාක සිත් 8 විතරක් නෙවෙයි. අපි කලින් ඉගෙනගත්තු අහේතුක කුසල විපාක සිත් 8ත් හැදෙන්නේ මේ කුසල් වලින්මයි. ඒ කියන්නේ කාමාවචර කුසලයකින් සමස්තයක් ලෙස විපාක සිත් 16ක්. ඒ කියන්නේ අහේතුක සිත් 8යි සහේතුක සිත් 8යි උපදවන්න පුළුවන්. මේවායින් ඊළඟ ආත්මයේ උපත සිදු වෙන්නේ කොහොමද? හරියට හොඳ අඹ ඇටයක් පොළොවේ පැල කළාම ඒකෙන් අලුත් අඹ ගසක් උපදිනවා වගේ කෙනෙක් මිය ගියාට පස්සේ එයා ජීවත් වෙලා ඉති කරපු කාමාවචර කුසල් වල බලයෙන් එයාගේ චිත්ත පරම්පරාවට අයත් අලුත් භවයක මේ සහේතුක විපාක සිත් පහළ වෙනවා. යම් හේකින් කෙනෙක් කරපු කුසලය ඊටාම දුබල එකක් වුණොත් එයාගේ අලුත් භවයේ පළමු සිත විදිහට පහළ වෙන්නේ අර අහේතුක විපාකවල උපේක්ෂා සහගත සම්තීරණ සිතයි. අන්න ඒ විදිහට මරණින් මතු අලුත් තැනක පහළ වන පළමු සිතට තමයි අපි කියන්නේ සත්‍යය ඒ භවයට පැමිණියා නැතිනම් ඉපදුනා කියලා. ඉපදුනාට පස්සේ එයාට හොඳ ලස්සන රූප පෙනීම, මිහිරි ශබ්ද ඇසීම, හොඳ රස දැනීම සිදු වෙන්නේ අර අහේතුක කුසල විපාක සිත් නිසායි. දැන් අපි යමු අර වීඩියෝ එක මුලදී අහපු ලොකුම ප්‍රශ්නයට. රහතන් වහන්සේලා සිදු කරන ක්‍රියාවලින් පින් රැස් වෙන්නේ නැද්ද? අභිධර්මයේ කියනවා සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කළ මතු කිසිදාක සසරේ නූපදින රහතන් වහන්සේලාට පින් හෝ පව කියලා දෙයක් නැහැ. හැබැයි උන්වහන්සේලාත් සමාජයේ සත්ක්‍රියා විදියට පිළිගන්නා පිදී උත්තම් පිදීම, ධර්මයේ දෙසීම, ධර්මයේ ඇසීම වැනි යහපත් වැඩ කරනවා. උන්වහන්සේලාගේ සිතේ ඒ වෙලාවට ඇතිවන සිත් අපේ කුසල් සිත් වගේම වුණාට උන්වහන්සේලාගේ සිතේ කෙලෙස් නැති නිසා මතු අනාගතයේ විපාක උපදවන්න ඒ සිත්වලට ශක්තියක් නැහැ. අන්න ඒ නිසා ඒවා කුසල් නෙවෙයි. නිකම්ම ඒ කාර්ය සිදු කිරීම මාත්‍රයක් විතරක් වන නිසා ඒවට කියන්නේ ක්‍රියාසිත කියලා. හරියට විදුලි පංකාවේ ස්විච් එක ඕෆ් කළාට පස්සේ කැරකෙන වේගයේ තියෙන ශක්තියෙන් නිකම්ම ටික වෙලාවක් කැරකිලා නතර වෙනවා වගේ. මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත ගණනාටකි. 1. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංස්කාරික සිත. 2. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික සිත. 3. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. 4. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. 5. උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංස්කාරික සිත. 6. උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික සිත. 7. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. 8. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත.
දැන් අපි මුළු කාමාවචර සිත් ප්‍රමාණය එකතු කරලා ලස්සන ගණිතමය රූපයක් හදාගනිමු. කාමාවචර සෝබන සිත් 24යි. ඒව හැදින්නේ කාමාවචර කුසල් සිත් 8යි, සහේතුක කාමාවචර විපාක සිත් 8යි, සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8යි. එකතුව කාමාවචර සෝබන සිත් 24යි. මේ සිත් 24 ඇතුලේ සෝමනස්ස සිත් 12යි, උපේක්ෂා සිත් 12යි, ඥාන සංප්‍රයුක්ත සිත් 12යි, ඥාන විප්‍රයුක්ත සිත් 12යි, අසංස්කාරික සිත් 12යි, සසංස්කාරික සිත් 12යි තියෙනවා. අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාමාවචර සෝබන සිත් 24 සමග මුළු කාමාවචර සිත් 54 හැදෙනවා. මේ කාම සිත් 54 ಜಾති එහෙමත් නැතිනම් ස්වභාවය අනුව බෙදුවොත් අකුසල් සිත් 12යි, කුසල් සිත් 8යි, විපාක සිත් 23යි, ක්‍රියා සිත් 11යි. මේ 54 වේදනා සහ සංස්කාර ભેදයෙන් බෙදුවොත් සෝමනස්ස සහගත සිත් 18යි, උපේක්ෂා සහගත සිත් 32යි, සෝමනස්ස සහගත සිත් 2යි, සුඛ සහගත සිත් 1යි, දුක්ඛ සහගත සිත් 1යි, අසංස්කාරික සිත් 37යි, සසංස්කාරික සිත් 17යි. මෙන්න මේ සිත් 54හි සංඛ්‍යා ලේඛන හොඳින් මතක තබා ගන්න. නැතිනම් ඉදිරි පාඩම් වලදී ඔබට තේරුම් ගන්න කරදර වෙන්න පුළුවන්. දැන් බලන්න යාළුවනේ, මේ පාඩමෙන් අපේ ප්‍රායෝගික ජීවිතයට ගන්න පුළුවන් අගනා ආදර්ශ මොනවද කියලා. පළමු යන්න ඵලාපේක්ෂාවෙන් තොරව වැඩ කිරීම. අපි සමාජයේ යම් යම් යහපත් වැඩ කරද්දී මට මේකෙන් මොනවද ලැබෙන්නේ කියලා ආත්මාර්ථකාමීව හිතන්නේ නැතුව නිකම්ම යුතුයකමක් සහ මෙහෙවරක් විදියට කරලා අතහැරීමේ මානසිකත්වය, ඒ කියන්නේ ක්‍රියාසිතක ස්වභාවය ප්‍රගුණ කරන්න පුළුවන්. දෙවැන්න අනාගත උපත යහපත් කර ගැනීම. අපගේ ඊළඟ භවයේ පළමු හිත තීරණය වෙන්නේ අපි කරන කුසලයේ බලවත්කම මතයි. ඒ නිසා අපි කරන පින්කම් නුවණින් යුතුව බලවත් ශ්‍රද්ධාවෙන් කරන්න පුරුදු වුණොත් අපේ සසර ගමන අතිශයින්ම සුන්දර සහ සුගතිගාමී වෙනවා. අද පාඩමේ සාරාංශය මෙසේයි. සහේතුක කාමාවචර විපාක සිත් 8ක් ඇති අතර කාමාවචර කුසලයකින් අහේතුක 8ක් සහ සහේතුක 8ක් ලෙස මුළු විපාක සිත් 16ක් ලැබිය හැකියි. මරණින් මතු පහළ වන පළමු විපාක සිත මගින් සත්වයාගේ අලුත් භවයක උපත සිදු වෙනවා. රහතන් වහන්සේලා තණ්හාව නැසූ බැවින් උන්වහන්සේලා කරනු ලබන සත්ක්‍රියාවන් වලින් අලුත් පින් විපාක නොදෙන අතර ඒවා සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8ක් ලෙස හඳුන්වයි. කාමාවචර සෝබන සිත් 24ක් වන අතර සමස්ත කාමාවචර සිත් ගණන 54කි. එහි අකුසල් 12යි, කුසල් 8යි, විපාක 23යි, ක්‍රියා 11යි. ඔන්න එහෙනම් වීඩියෝ එක මුල සිට අගට අවධානයෙන් බලපු ඔබට දැන් තිරේ ප්‍රශ්න කිහිපයක් පෙනෙනවා. වීඩියෝව නැවත බලලා හරි මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු පහලින් කමෙන්ට් කරන්න. මේ පාඩමෙන් ඔබේ මනසට සහ ජීවිතයට යම් ආලෝකයක් ලැබුණා නම් ධර්ම දානය උදෙසා බෙදා හරින්න. ඔබ සැමටම තෙරුවන් සරණයි.